දැම්මුද්ද? අම්මට සිරි බඩු මාත්තු. මං හිතන්නේ ගෙදර දාලා වෙලා. පේනවනේ. දැන් බැඳලා මාසයක් යනවා අතේ මුද්ද මාසයක් දාගෙන ඉන්න බෑ. ඒ කියන්නේ වෙන ගෑනු බලන්නේ. මොවර මං ගැන කිසිම කැකමක් නෑනේ. දැන් බලන්න බැඳලා මාසයක් වෙනවා මම අඩුම තරම් පොඩක් එළියටවත් ගෙනිච්ච ඒත් නෑනේ. ඔයා මේ උදේ ගම ආදලා දෙන කෑම එක අරගෙන එළියට බහිනවා. ආයි මහරෑ වෙද්දි ගෙදරට එනවා. කවුද දන්නේ මොනවද කරනවද කොහේ යනවද මොනවද හරි මේ හැමදේම කරන්නේ ගෙදර සල්ලි හම්බ කරන්න. අනේ හම්බ කර හරි හම්බ කරගන්න මට මොනවද වෙනකන් ගෙදර ගෙනත් දීලා තියෙන්නේ කියනවා. ගෙදරට ආරාම මේව ගෙනත් තියනවා. ඒක එහෙම තියෙනවා. මට කියලා මොනවද ගෙනත් දීලා තියෙන්නේ. මොකොත් ගෙනත් දීලා නෑ. අර උදේම ගෙදර ටීවී එකක්වත් තියෙනවා. ටීවී එකක්වත් නෑ. මට අර උදේම ෆිල්ම් එකක්වත් බලන්න. ඉස්සර ගෙදර හිටපුවාම මම කොච්චර හොඳට ෆිල්ම් බලාගෙන හිටියද ඉතින්. හරි අපි ගෙදර යමු මම ෆිල්ම් එකක් පෙන්නන්නම්. අනේ ෆිල්ම් එක අනේ මේ ගෙදර ගිහලා තමස මාව ගෙදර දාලා කාලකන්ණි යාළුවොත් එක්ක එහෙම ඇවිදින්න යන්නේ. මේක හරියන්නේ නෑ. එක්ක මට දැන් ෆිල්ම් එකක් පෙන්නනවා. නැත්නම් මට තමසගේ ඩිවෝස් වෙන්න ඕන. ඩිවෝස් කරනවා මේ පොඩි දෙයට. ඔව්. හරි අපි යන්කෝ ෆිල්ම් එකක් බලන්න. කොහෙද? මන් දන්න තැනක් තියෙනවා. අපි යන්. එන්න අපි යන්. මුසෙර ෆිල්ම් පෙන්නලා මගේ ජීවිතේම ආන්තර ඔය කොහේ ෆිල්ම් එකක් විද්දා. මේ යන් එන්න. යන්න. මල්ලි. ඔව් සර්. මේ ෆිල්ම් එකක් බලන්න පුළුවන් නේ? ෆිල්ම් එකක් බලන්න පුළුවන්. මං අර කැබින් එක ලෑස්ති කරලා දෙන්නද? අයියේ මේ මෙතන ෆිල්ම්ස් බලන්න විතරයිද පුළුවන්? ෆිල්ම්ස්? පිස්සුද රංගි? yes අයකට අලුතෙන් ආපු ඕනිම ගේම් එකක් ඔයගොල්ලන්ට මෙතන ප්ලේ කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඔයගොල්ලෝ කැමති කැරකි එකක් දාන්න සින්දු කියන්න වගේම ඔයගොල්ලෝගේ බර්ත්ඩේ පාටි එකක් මෙතනම ගන්න පුළුවන්. ඔයාගේ කෙල්ල එක්ක හරි කොල්ල එක්ක හරි නැත්නම් ඔයාගේ යාළුවොත් එක්ක ෆැමිලි එකත් එක්ක වුණත් ඇවිල්ලා මෙතන වඩා ෆිල්ම් බලන්න පුළුවන්. මම බෝයිෆ්‍රෙන්ඩ් එක ආවා. ඔන්න අපේ කොල්ල කෙල්ලට ගෑල්ලා දෙනවා සුපිරි ප්‍රයිවට් මූවි කැබින් එකක්. ඉතින් මෙතන කපල්ස්ට විතරක් නෙමෙයි ඔයගොල්ලෝ යාළුවන්ට ඒ වගේම පවුල අයට පවා ඇවිල්ලා එන්ජොයි කරන්න පුළුවන් සුපිරි තැනක් තමයි මේක. ඉතින් ඔයාලා මෙතනට ඇවිල්ලා Netflix වල ඕන ෆිල්ම් එකක් බලන්න පුළුවන්. තව PS5 ඕන ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේම කැරකි ප්ලේ කරලා සින්දු කියලා ඩාන්ස් කරලා මේ වගේ ගොඩක් දේවල් මෙතනට ඇවිල්ලා ඔයාලට කරන්න පුළුවන්. ඉතින් ලොකේෂන් තියෙන්නේ මවුන්ට් ලැවේනියා වල. ඔයාලට පුළුවන් GTK launch කියලා Google එකේ සර්ච් කරොත් කෙලින්ම එන්නේ මෙතන ලොකේෂන් එක. ඉතින් රිසර්වේෂන් එකක් දාලාම එන්න මෙතන ගොඩක් බිසි තැනක්. ඉතින් දේවල් පුළුවන්ද? මේ බබා අපි යන්ද? හා යා. හම්බෝ. හරිනේ ෆිල්ම් එක බැලුවනේ දැන් ඉවරයිනේ. ඔව් කලින් මෙතනට ඇවිල්ලා තියෙනවා. මම ඇවිල්ලා නැහැ මම කොහොමද දන්නේ? එහෙනම් කොහමද මවුන්ට් ලැවේනියා වල තියෙන මෙතන දන්නේ? ඔයා මෙහෙට එන්නේ නැහැ. මේ TikTok එකේ තිබ්බ මේ TikTok එකේ ෆේමස් මාරු විදිහට මේ GTK launch කියන එක. සර්. සර් මුද්ද. මොන මුද්දද? සර් ඊයේ නංගිත් එක්ක ඇවිල්ලා අර මුද්ද නැතිලා මුද්ද හොයලා තියන්න කියලා කිව්වේ. නංගිද? ඒක තමයි හවුස් එකේ ගෙදර ආවෙ නැත්තේ නේද? තමුසට මම